ඔන්න එකෝමත් එක කාලෙක බොහොම ලස්සන ගමක් තිබුණා. මේ ගමේ හිටියා බොහොම කඩිසර වගේම කරුණාවන්ත ගොවියෙක්. හැමදාම ඉර උදාවට කලින් ඔහු ඇහැරෙනවා. උදේම නැගිටලා ලොකු කල දෙකක් අරගෙන ගඟට යනවා වතුර ගේන්න. මේ ලොකු කල දෙක එකම දණ්ඩක දෙපැත්තේ ගැට ගහලායි තිබුණේ. ගඟෙන් වතුර අරගෙන ආපහු තමන්ගේ ගෙදරට එනවා. මේ කල දෙකෙන් එකක් ඊටාම හොඳ අලුත් කලයක්. අනෙත් කලය ඉරිතැලුණු කලයක්. හැමදාම මේ ගොවියා ගඟෙන් වතුර අරගෙන ගෙදරට එනකොට පරිපූර්ණ කලය පිරෙන්නම වතුර තියෙනවා. හැබැයි අර ඉරිතැලුණු කලේ වතුර මග දිගට කාන්දු වෙන නිසා ගෙදරට එනකොට වතුර තියෙන්නේ කලෙන් භාගයක් විතරයි. ඉතින් මේක ගැන අර ඉරිතැලුණු කලයට හරිම ලැජ්ජාවක් හිතුණා. පරිපූර්ණ කලය නම් තමන් ගැන හිටියේ බොහොම ආඩම්බරයෙන්. බොහෝ වෙලාවට මේ පරිපූර්ණ කලය ඉරිතැලුණු කලයට සමච්චල් කළා. බලන්න ඔයාගේ හැටි හැම තැනම ඉරිතැලිලා වතුර කාන්දු වෙනවා. ඔයාගෙන් නම් කිසිම වැඩක් නැහැ. මොකද ගෙදරට එනකොට ඔයාගේ කලයේ වාගයක්ම වතුර මගදිගට හැලිලානේ. මම තමයි මේ ගොවි මහත්තයාට සේවය කරන හොඳම කලය. ගඟ ළඟ ඉඳන් ගෙදරට එනකම් වතුර පොදක්වත් මගෙන් නම් හැලෙන්නේ නැහැ. ඔබෙන් නම් ඇති වැඩක් නැහැ. ඉරිතැලුණු කලය නිහඬව මේ සමච්චල් අහගෙන හිටියා. හැබැයි හිත ඇතුලේ ලොකු දුකක් ඔහුට දැනුණා. දවසින් දවස මේ පරිපූර්ණ කලය ඉරිතැලුණු කලයට කරන විහිළුව වැඩි වුණා. කෙමෙන් මේ ඉරිතැලුණු කලයට හිතුණා තමන් කිසිම වැඩකට නැති කලයක් කියලා. දවසක් උදේ තවදුරටත් නිහඬව ඉන්න බැරි නිසා මේ ඉරිතැලුණු කලය තමන්ගේ ස්වාමියා වන ගොවි මහත්තයාට කඳුළු සලමින් මෙහෙම කිව්වා. ස්වාමීනි, මට සමා වෙන්න. මම නිසා ඔබට හැමදාම ලැබෙන්නේ වතුර භාගයයි. මම අසමත් කෙනෙක්, වැඩකට නැති කෙනෙක් කියලා මට දැන් දැනෙනවා. මගේ වරද නිසා ඔබේ මහන්සියත් අපත යනවා. කරුණා කරලා ඒකට මට සමා වෙන්න. ගොවි මහත්තයා ටිකක් නතර වෙලා මේ ගැන කල්පනා කළා. ඊට පස්සේ hina වෙලා බොහොම කරුණාවන්තව මෙහෙම කිව්වා. ඒකද ඔබ මේ දවස් ටිකේ දුකෙන් ඉන්නේ. දුක් වෙන්න එපා මිත්‍රයා. හෙට උදේ මම ඔබට විශේෂ දෙයක් පෙන්වන්නම්. ඊට පස්සේ කවදාවත්